හයි ගයිස්, අද මම බතලේගල යන්න හදන්නේ. මම දැන් මාවනල්ල ටවුන් එකට ඇවිල්ලා පොත්තපිටිය බස් එකක් ඇවිල්ලා හත්ගම්පලින් බහැලා මේ උඩට පාරක් තියෙනවා. ඒ පාර දිගේ ඇවිල්ලා මේ මග ඉන්නේ. මේ පාර දිගේ ඉස්සරහට යන්න තියෙන්නේ. හත්ගම්පලින් බැස්සට පස්සේ මෙන්න මේ ඇතුල් පාර තමයි යන්න තියෙන්නේ. එතන දාලා තියෙනවා බතලේගල පාර කියලා. මම මෙතෙන්ට එන විදිහේ ඉස්සරහට යන ගමන් කියන්නම්. කොන්ක්‍රීට් පාර දිගේ කිලෝමීටර් 2කමාරක් කෙලින්ම ආපුවාම මෙන්න මෙතෙන්ට එන්න පුළුවන්. මෙතන මකර තොරණක් තියෙනවා බතලේගල බෞද්ධාලෝක විහාරස්ථානය කියලා. මෙන්න මේ තොරණෙන් ඇතුල් පාර මීටර් 500ක් ගිහපුවම බතලේගල හයික් එක පටන් ගන්න තැනට යන්න පුළුවන්. මේ පාර දිගේ ටික දුරක් ආවට පස්සේ මේ පඩිපෙල් වගේක් හම්බෙනවා අපිට. ඒ පඩිපෙල් ටික දිගේ උඩට යන්න තමයි තියෙන්නේ. පඩිපෙල් දිගේ උඩට ආපුවාම මේ හයික් එක පටන් ගන්න තියෙන්නේ මෙතනින් මේ බෝඩ් එකක් ගහලා තියෙනවා බතලේගල වනරක්ෂිතය කියලා. උඩට යන්න පාර හොයා ගන්න නම් ලේසි. උඩ පන්සලක් තියෙන නිසා මේ කැලේ මැදි පඩිපෙල් දාලා තියෙන්නේ දිගටම. මේක දිගේ ටිකක් උඩට යන්න තියෙනවා තව මීටර් 500ක් විතර උඩට යනකම්. දැන් නම් සෑහෙන්න වහිනවා. මේ පාර දිගේ ඉස්සරහට එද්දි අපිට හම්බෙනවා මේ වැටක් ගහලා තියෙන කොන්ක්‍රීට් පාර. මේ පැත්තෙන් තනිකර ගල තියෙන්නේ. ඒක නිසා මෙතන මේ කොන්ක්‍රීට් දාලා මේ පාරේ වැටකුත් ගහලා තියෙනවා. තව පොඩි දුරක් මේ පාර දිගේ උඩට යන්න ඕන. ගල උඩට යන්න නම් අපි දැන් පැය කමාරක් විතර මේන් රෝඩ් එකකින් නම් ආවා. එනවා නම් අනිවාර්යෙන් වාහනයක හරි වීල් එකක හරි එන්න වෙනවා. නැත්නම් සැහැණ දුර පයින් එන්න තියෙනවා. අපි මේ පාර දිගේ විනාඩි 5ක් විතර තව උඩට ආවා. දිගටම මේ වැට ගහලා තියෙනවා. පොඩ්ඩක් නිකන් සිරිපාද ලුක් එකකුත් තියෙනවා මෙතන. මේ වැටේ පඩි වල නැත්තම් මේ යන්න විදියක් නැහැ. තනිකර ගල තියෙන්නේ. ටික හයියෙන් වහිනවා දැන්. වටේ මොනුත් පේන්නේ නැහැ. දැන් මීදුම ගහලා තියෙන්නේ. කන්ද ළඟටම අපි ඇවිල්ලා තියෙන. තව පොඩි දුරක් යන්න තියෙන්නේ. කන්ද කුලඟ වැඩි මෙහිත් කියලා එන සින්නක් තියෙන්නේ නිකන්. බතලේගල කන්ද මුදුනටම ආවා. මම කියන්නම් මෙහාට එන විදිය. මෙහාට එනවා නම් කෑගල්ල පැත්තෙමුත් ආවගේ නැත්තම් මාවනැල්ල පැත්තෙමුත් එන්න පුළුවන්. කෑගල්ල පැත්තෙන් එනවා නම් නුවර පැත්තෙන් එන කෙනෙක්ට හරි කොළඹින් එන එක්කෙනෙක්ට හරි කෑගල්ල පැත්තෙන් එනවා නම් ලේසි. නැත්තම් මම නම් ආවේ මාවනැල්ල පැත්තෙන්. මාවනැල්ල පැත්තෙන් එනවා නම් මාවනැල්ලට ඇවිල්ලා දෙපත්ගම බස් එක තියෙනවා. දෙපත්ගම බස් එකේ ඇවිල්ලා හත්ගම්පොලින් බහැලා තමයි බතලේගලට එන්න ඕන. මේ හත්ගම්පලින් බහැලා කොන්ක්‍රීට් පාරක් තියෙනවා උඩට. ඒ පාර දිගේ සාමාන්‍ය කිලෝමීටර් 2කමාරක් විතර උඩට එන්න තියෙනවා. ඊළඟට කන්දත් මීටර් 500ක් විතර නගින්න තියෙනවා. උඩට ආපුවම බතලේගල කන්ද උඩට ආවගේ. දැන් නම් සෑහෙන්න වැහලා මේ පැත්තේ මීදුමින් බැහැලා තියෙන්නේ. මේ ඉස්සරහා මේ මෙතන ලොකු චෛත්‍යයකුයි පන්සලකුයි තියෙනවා. අපි පොඩ්ඩක් ගිහින් බලමු. බතලේගල කන්ද මුදුනේ තියෙනවා බතලේගල පන්සලක් තියෙනවා. මේ ඒක චෛත්‍යය තියෙන්නේ. ඇතුළේ නම් කවුරුත් නැහැ වගේ. නිකන් පන්සල විතරයි තියෙනවා වගේ තියෙන්නේ. මම හිතන්නේ පන්සලේ කවුරුත් නැහැ. පන්සල නම් හදලා තියෙනවා. කොහොමද දන්නේ මේකට මේ ගල් බිමට එහෙම උඩට උස්සන් ආයේ සෑහෙන කන්දක් තියෙනවා. කොහොම ගිනාවත් දන්නේ නැහැ උඩට. පාරක් ගන්න නැහැ හරියට. ඊට පස්සේ hän තියෙනවා ඉස්සරහට ආපම මේ පල්ලෙහා ලෙන් විහාරයක් තියෙනවා කියලා. මේ පාරේ ඉස්සරහට පාර තියෙනවා. ගලේ මුදුනට දන්නේ යන්න දෙන්නේ. අපි පොඩ්ඩක් ගිහින් බලමු එහෙනම් මොකද්ද තියෙන්නේ කියලා. එතන තියෙන්නේ පරණ චෛත්‍යයක්. පේනවද දන්නේ ඉස්සරහින් තියෙනවා පොඩි චෛත්‍යයක්. මේ චෛත්‍ය ළඟින් මෙතනම පොඩි පාරක් තියෙනවා මම හිතන්නේ. එතනින් පල්ලෙහා පේනවා මේ වටේටම කඳු ගොඩක් පේනවා. අපි පල්ලෙහාට පොඩ්ඩක් ගිහින් බලමු.
අපි ආවා බතලේගල කන්ද මුදුනට. අපි අර පල්ලෙහා ඉඳන් ඇවිල්ලා තියෙන්නේ සෑහෙන දුරක් උඩට ආවා. මේ වටේටම කඳු කැටියක් පේනවා. අර අතනින් පේනවද දන්නේ මේ දියැලක් තියෙනවා පොඩි. ඉන්න මම පෙන්නන්න. පේනවද දන්නේ මේ ඉස්සරහා මේ මෙතන දියැලක් එනවා. ඔතන වතුර පාරක් ආවේ නෑ නිකන් ගල විතරයි තිබ්බේ. මේ දැන් වැස්සට පස්සේ තමයි ඔය පොඩි වතුර පාරක් ඉන්නේ. ඉස්සරහා නම් දැන් දියැලක් තිබ්බේ නෑ. හන්දවට පන්සල තිබ්බට හැබැයි කවුරුත් නැද්ද කොහෙද මෙතන නා. පල්ලේ ලස්සන එළිය ආයකුත් පේනවා මේ පැත්තේ. අර පැත්තෙත් කඳු ගොඩක් මේ ලයින් එකේම දිගටම තියෙනවා. දැන් මේ පැත්තට මීදුම ගහලා තියෙන්නේ. හරි ගයිස් දැන් මං ඉන්නේ බතලේගල කඳුමුදුනේ. මේ ගොප්පා කැමතිනේ පැනලා මැරෙන්න හදනවා කුඩ දෙයක් ඉස්සරගෙන. සෑහෙන හුලඟක් එනවා. මේ කුඩත් එක්ක හික් වෙලා යන තරම් හුලඟක් එනවා. මේ හරියට සෑහෙන වැස්සකුත් තියෙනවා. එහෙනම් ගයිස් අදට මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.